පුතාලා හැමෝටම සුබ දවසක් වේවා පුතේ. ඔන්න අදත් සුපුරුදු පාඩේ පුතාට බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි චූටි පාඩමක් කියා දෙන්න. පුතාලා දන්න හැබැයි මේකේ නොදන්නා පැත්තක් තියෙනවා කියලා හිතනවා මම. ඒ නිසා පුතේ ඔන්න අද ඔයාලට දන්න දෙයක් හැබැයි නොදන්නා පැත්තක් ගැන කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතේ ඉංග්‍රීසි ගැන අමාරු දෙයක් නෙවෙයි කියන එක මුලින්ම මතක් කරලා මාත් එක දිගටම නැල්ල හිටියොත් ඉංග්‍රීසි හරියම ලේසියෙන් අල්ලගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ පාඩම අපි මෙහෙම කියලා තියෙනවානේ අපි එකක් කියන්න දැන් පෑනක් පැන්සලක් පොතක් කියන්න අපි ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි අද කියා දෙන්න යන්නේ. එහෙනම් පුතේ පුතාලා 3 වසරේ ඉඳන්ම grade 3 ඉඳන් මේක ඉගෙනගෙන තියෙනවා. right. එහෙනම් පුතේ ඔන්න අද කියා දෙන්න බලන්නේ an කියන පාඩම. එහෙනම් සිංහලෙන් අපි එකක් කියන කියන එකට ඉංග්‍රීසියෙන් වචන දෙකක් තියෙන පුතේ. කියන එකයි an කියන එකයි. අපි පුතේ දන්නවා an භාවිතා වෙන්නේ a e i o u. අපි ඉගෙන ගන්න එහෙමනේ a අකුරෙන් e අකුරෙන් i අකුරෙන් o අකුරෙන් u අකුරෙන් වචනයක් පටන් ගන්නවා නම් අපි ඒක එකක් කියන්න ඕන නම් නාමපදයක් නම් එකක් කියන්න ඕන නම් මුලට n දාන්න. හරි. පුතේ ඒක 90%ක් හරි. හැබැයි පුතේ මෙන්න මෙහෙම අහගන්නකො. පුතාලගේ වචනේ ආ શબ્දයෙන් පටන් ගන්නවා නම් ඈ શબ્දයෙන් පටන් ගන්නවා නම් ඒ શબ્දයෙන් පටන් ගන්නවා නම් ඊ શબ્දයෙන් පටන් ගන්නවා නම් ඕ શબ્දයෙන් පටන් ගන්නවා නම් මෙන්න මේ සිංහල සවුන්ඩ් පහ මතක තියාගත්තා නම් මේකට මේ පටන් ගන්නවා නම් අපි n තමයි දාන්නේ. එතකොට මේක මාරම ලේසි පුතේ මේ a e i o u කියන පුතාලා හිතෙන් අයින් කරන්න. මෙන්න මේ શબ્ද පහ පුතේ හොඳට මතක තියාගන්න. මෙන්න මේ පහෙන් පටන් ගන්නවා නම් අපිට ඒ වචනේ එකක් කියන්න ඕනේ නම් මුලට අනිවාර්යෙන් n දාන්න පුළුවන් පුතේ. ඒ වගේම ඉතුරු වචන වලින් පටන් ගන්නවා නම් පුතේ ඉතුරු අකුරු තියෙනවා තව 19ක් පුතේ ඒ 19න් පටන් ගන්නවා අපි දානවා. right. අපි පුතේ මම මෙතන වචන 12ක් ලියලා තියෙනවා. වචන 12 you can see 12 word වචන 12ක් තියෙනවා. පළවෙනි කා කියන එක පුතේ මේ පහෙන් පටන් ගන්න නැහැ. කා කියන එක අකුරෙන් පටන් ගන්න. එහෙනම් එතෙන්ට එනවා. and කියන එක පටන් ගන්න පුතේ ඈ කියන શબ્දයෙන්. ඔයාලට පැහැදිලි. and කියන શબ્ද ඈ කියන શબ્ද. එහෙනම් එතෙන්ට පුතේ n එනවා. uncle කියන පටන් ගන්නේ ආ කියන શબ્දයෙන්. එහෙනම් පුතේ එතෙන්ටත් n එනවා. right. university කියන පටන් ගන්න පුතේ ආ ඈ ඊ ඕ මේ શબ્ද පහෙන් නෙමෙයි පටන් ගන්න. හැබැයි පුතේ ඔයාලා කලින් ඉගෙන ගත්තද u තියෙනවා. මෙතන u කියන එක පුතේ u શબ્ද කියන එක vowel sound එකක් නෙවෙයි. එහෙනම් පුතේ මෙතෙන්ට එන්නේ හොඳට මතක තියාගන්න university. හරි. එහෙනම් පුතේ මේ શબ્ද පහ ඇතුලේ u කියන එක vowel sound එකක් නෙවෙයි. එහෙනම් පුතේ university කියනකොට university. මෙතන unit එක ඒකකයක්. එතකොට ඒක u શબ્දයෙන් පටන් ගන්න. එතකොට මෙතන a ä e i o. එතකොට එතන පුතේ u එක කියන්නේ නැහැ. එහෙනම් එතනත් එන්නේ unit එකක්. මෙතන පුතේ h අකුර තිබ්බට h අකුර silence. එහෙනම් මෙතන o શબ્දයෙන් පටන් ගන්න. අව කියන්නේ පැයක් කියලා අපිට කියන්න. පැයක් කියලා කියන්න ඕන නම් අව කියන එක පටන් ගන්න පුතේ ආ කියන શબ્දයෙන්. එතනදී පුතේ n එනවා. එතෙන්දී n එනවා. ඉතින් මෙතනදී SMS එක මට ඊ SMS එකක් ආවා. තුර ඔයාලා s දැක්කම මම හිතන්නේ මෙතන තමයි දාන්න ඕනේ කියන්නේ. හැබැයි නෑ SMS කියන පටන් ගන්න පුතේ කියන શબ્දයෙන්. එහෙනම් SMS එකක් කියන්න පුතේ n දානවා. එහෙනම් ice cream කියව දන්නවා. ice cream කියන්නේ ආ શબ્දයෙන් පටන් ගන්නෙ. එතන පුතේ එන්නේ n ice cream එක. අවුල් කියන එක පටන් ගන්නෙ ආ શબ્දයෙන්. එතන පුතේ එනවා n අවුල් බකමෝනේ. ඔන්න orange කියන එක පුතේ බලන්න. orange කියන්නේ o අකුරෙන් පටන් ගන්න. o શબ્දයෙන් පටන් ගන්නෙ. එතන එනවා n orange. chair කියන එක පුතේ මේ පහින් නෑ. එතන chair. tree කියන එකත් නෑ. එහෙනම් tree. එහෙනම් පුතාලා මතක තියාගන්න. n කියන්නේ මාර ලේසි පාඩමක්. මෙතනදී පුතේ මෙන්න මේ શબ્ද පහ ආ ඈ a e o මේ පහෙන් පටන් ගන්නවා නම් ඒක එකක් කියන්න ඕන නම් මුලට අනිවාර්යෙන් n දාන්න. නපුතේ පුතාට තේරෙනවා ඇති පැහැදිලිව a e i o u කියන එක අමතක කරන්න. ඒක 90ක් හරි 100ක් මේක මේ මතක තියාගන්න ඕන නම් a e o u වලින් පටන් ගන්නවා නම් ඒ සවුන්ඩ් එකෙන් පටන් ගන්නවා නම් අපි පුතේ n දානවා. හරි. එහෙනම් පුතේ මේ පාඩම මට හිතෙනවා ඔයාලට හොඳට පැහැදිලි ඇති කියලා චූටි පාඩමක්. එහෙනම් පුතේ මේ වගේ පාඩම් දිගටම ඔයාලා නරඹන්න ඕන ඉගෙන ගන්න ඕන. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා කාරුණික ඉල්ලීම කරනවා. හැමෝටම සුබ දවසක් වේවා.